අලුත් අප්ඩේට් එකේ මොනවද තොරතුරු කියලා. අපි අලුත් අප්ඩේට් එක ගැන මේ අලුත් අප්ඩේට් එකේ තොරතුරු ටික මට කියපන්. විශේෂම තොරතුරු ටික. හරි වෙන කැලෙන්ඩර් එකට යමු. ඒකේ තියෙන ඔක්කොම ටයිප් අප්ඩේට් ටික දීලා. ගේම් අප්ඩේට්ස් කියලා තියෙනවා. කැලෙන්ඩර් එකේ. ලෝඩ් අවුට් එක වෙනස් වෙලා. ගහම්බා. හරි කැලෙන්ඩර් එකට ගියා. ගේම් අප්ඩේට් නේද? ඔව් ඒ ටිකේ වම්පෙන් තියෙන ඔක්කොම මේ තියෙන වචන් අලුත් වෙපන් එකක් ඇඩ් කරලා තියෙනවා. හරිද? කැරක්ටර් එකක් මොකක් කරන්නේ නිව් කැරක්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන බ්‍රෑන්ඩ් නිව් ලෝඩ් අවුට් සිස්ටම්. මෙන්න ලෝඩ් අවුට් සිස්ටම් මේ වෙනස් කරලා තියෙනවා මචං. ඊට ෆ්ලේම් අරේනා ඉවෙන්ට් එකක් මොකක් හරි අර අරේනා ඉවෙන්ට් එකක් දීලා තියෙනවා බොයිස්. බුයි එකක් ගහපුවා මේ විදියට කප් එක ඔයාලා දකින්න ඇති. බුයි එක පේන්නේ මේ විදියට ගයිස්. ඊට පස්සේ අපි බලමු අප්ඩේට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ බොයිස් ලෝඩ් අවුට් 3.0 කියලා තියෙනවා. ඒක ලෝඩ් අවුට් එක වෙනස් කරලා තියෙන එක හරි. ලෝඩ් අවුට් 3.0 BR කියලා තියෙනවා. BR එකේ ලෝඩ් අවුට් මචං වෙනස් කරලා තියෙනවා. මෙන්න මේ විදියට. choose different buffs to support your teammates. මේ විදියට මචං මේ BR වල මචං ලෝඩ් අවුට් වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ ලෝඩ් අවුට් 3.0 CS එකේ ලෝඩ් අවුට් එක වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ කෙලි මොකක් හරි සිද්ධාන්තයක් තියෙනවා. ඊට පස්සේ කැරක්ටර් අප්ඩේට් ඔන්න කැරක්ටර් මොකද මේ රින් කියන කැරක්ටර් එක ඇඩ් වෙලා තියෙනවද? මොකක් හරි මේ ස්කිල් ඇඩ්ජස්ට්මන්ට් එකක් කළා තියෙනවා ගයිස් හරිද? කයිරොස් ගේ ෆෝඩ් ගේ මේ රින් කියලා කැරක්ටර් එකයි ඊට පස්සේ ආපහු මේ කවුද බයි ඉග්නිස්ද? අනේ මන්ද ස්කිල් ඊට වෙපන් අප්ඩේට් එකක් කළා තියෙනවා මචං මේ අලුත් ගන්න එකක් ඇවිල්ලා තියෙනවා බොයිස්. බලමු මේ ගන්න එක මම ඔයාලට ෆයර් කරලා පෙන්නනවා. ඒක අවුලක් නැහැ 80 කැලලක් එනවා මචං. නන් ස්කෝප් ගන්න පුළුවන්. M එක ලොක් වෙනවා. ඊට පස්සේ ගයිස් නෑ බුලට් දෙකක් යනවා එකපාර. දෙකක් යනවාද කොහෙද තමයි. ඊට පස්සේ බොයිස් මෙන්න ඩ්‍රොප් අර මේ අර්සනල් ඒවා මචං වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් රිවයිවල් පොයින්ට් මොන හරි සීන් එකක් තියෙනවා. ඊට වෙපන් රැක් එකක් මොකක් හරි ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ග්ලූ සයිබර් මෂ්රූම් ඇන්ඩ් ග්ලූ මොකක් හරි එහෙම සිද්ධියක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු සිස්ටම් අප්ඩේට් නම් මනම් මේ තියෙන්නේ මචං. මේ කතන්දරේ තියෙන ඊට පස්සේ මචං එක්ස්පීරියන්ස් ලොකේෂන් මොන හරි කේස් එක මොන හරි වෙනස් වෙලා තියෙනවා. මේ HD මොන හරි ඔන් කරගන්න පුළුවන් ඔයාලට. ග්‍රැෆික් කරම් මනම් ප්ලස් මොන හරි ඔප්ෂන් එකක් දීලා ඇති බලන්න. මාත් එක දැක්කේ මැක්ස් කියලා වැටලා තියෙනවා බං. තව එකක් අලුතෙන් බලමු අපි බලමු කොහෙද ඒක තියෙන ඩිස්ප්ලේ වල අම්මචා මැක්ස් කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. හයි ග්‍රැෆික් ක්වොලිටි බලමු අපි දාලා බලමු බොයිස්. පර්ෆෝමන්ස් මෝඩ් ඔන් දැම්මා. FPS හයි දැම්මා. ෂැඩෝ ඔන් දැම්මා. මම ක්ලාසික් නෙමෙයි මම විවිඩ් ගහන්නේ. ඊට HD අනම්මන ඒ ටික ඔක්කොම හරි. ඒ ටික වෙනස් කරගත්තා. අපි බලමු. අඩෝ FPS 200 ගණන් යනවා කියමු කියලා. අපිට ඉවෙන්ට් මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා බලමු මචං. ඉමෝට් එක ගන්න. මෙන්න අම්මට සිරි. අඩඩා මචං. ලස්සන ඉමෝට් එකක් එන්නේ. එයාකට මේ ඉමෝට් සෑහෙන්න ඇවිල්ලා තියෙන අඩෝ මචං. අප්ඩේට් එකෙන් ලොකු වෙනසක් කරලා තියෙනවනේ. අපි බලමු හැක්කෝ මචං පහ. හැක්කෝ ටික වයින් කරලා තිබ්බ ලොකු දෙයක් බා. ගේම් එකට මායිඩි උන ඉන්න තාම. අම්මට ඩයමන්ඩ් 500 වුණා මම රිෆන්ඩ් උනානේ බා. ඒ කියන්නේ කලින් ඇවිල්ලා බං. උඹ අර දුන්න ස්පින් එකේ ඊට කලින්. සිරාවට. ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක කලින් ඇවිල්ලා අන්තිමට. ඩයමන්ඩ් 500 වුණා නම් රිෆන්ඩ් නම් උනා කොහොම හරි. ගමු ඔක්කොම ටික අරගෙන දාමු ගයිස් ආ. මේ බොයිස් සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක මචං 11500 කරන්න තමයි ටාගට් එක හරිද? මේ දවසකට මචං සබ්ස්ක්‍රයිබ් 1000ක් තමයි චැලෙන්ජ් එක. දවසකට සබ්ස්ක්‍රයිබ් 1000ක් තමයි බොයිස් අපි කම්ප්ලීට් කරන්න හිතාගෙන ඉන්නේ. කට්ටියම සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක බොයිස් 11500 කරමු. සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සෙට් සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු. අම්මලා තිරියා අඩෝ ඉමෝට් ටික නම් වාසීවා. බොයිස් ඉමෝට් ටික වාසී ඈ. බණි අපි අරන්නේ තියෙන්නේ ගැලැක්සි මේකත් අරන් තියෙන්නේ. අම්මට වෙන්න වෙපන් රෝහෙල්ල කිව්ත් ඇවිල්ලා වාසී ඈ. වෙපන් මචන් තව 1 2 3ක් වැඩි වෙනවා. අම්මෝ සවුන්ඩ් එක වෙපන් 3ක් වැඩි වෙනවා.
M500 කියලා තියෙනවා. මේ අලුත් අප්ඩේට් එකේ විස්තර ඔක්කොම බලමු පොඩ්ඩක් ඉන්න. Magic Cube බණම්මනම් ඔක්කොම ටික බලන්න තියෙනවා. අලුත් ඉවෝ ගන්න එකකුත් ඇවිල්ලාද බං? බලමු. නෑ. අඩේ ගෝල්ඩ් වලින්ද බං කරගන්න. මම ලෝකේ නංකෝ. ඒකෝ ගන්න එක ඇවිල්ලා මොකේ කොහමද ගන්න එක? මේ ඒක තාම මේවට දීලා නැතිවද ඉවෝ ගන්න එකේ තියෙනවා. අර ඉවෝ ගන්න කියලා අර මේ කරන්නේ M60 ට බා. අම්මට සිද්ධ. අම්මට සිරි වෙනවා බං. බොයිස්. අඩෝ මචං මේ M60 එකක් ඇවිල්ලා. අම්මට ඒ යකෝ ඒ ළමයි ඉවෝ ගන්න එකක් ඇවිල්ලා. අම්මට සිරි. වව් බං ලස්සන ඕයි. අඩෝ ඒක නම් තද පහරක් ඈ. මචං කොහමද M60 වාසි? අඩෝ M60 පිස්සුවක් ඕයි. බැලුවද උඹලා? ඒ තමයි මගේ මාර ලස්සන ඒවා. අඩෝ බං අඩෝ ඒක නම් පහරක් බං. යකෝ උඹ බැලුවේ නෑනේ මේ කිල් ඉෆෙක්ට්. වදින වැදිල්ල බැලුවේ නෑනේ. අම්මට සිරි බං. ගහලා දාව එක. ඔව්. අඩෝ මචං ඒක නම් පහරක් ඈ. එහෙනම් ඩයමන්ඩ් සීන් එකක්ලා තියෙනවා. ඒ වව් බං. අඩෝ ඒක නම් නෙක්ස් ලෙවල් සුද්දා. අඩෝ ඉමෝට් එක බං. මට නෑ ලුක්. අඩෝ දැනට දැක්ක මචං ලස්සනම ඒවෝ ගන්න එක. ඇත්ත. අඩෝ දැනට දැක්ක ලස්සනම ඒවෝ ගන්න එක මචං. ඒක නම් පිස්සුවක් ඈ. අපි බලමු මේ අප්ඩේට් එකේ මොනවද ඇවිල්ලා තියෙන අලුත් දේවල් බලමු මේ එක්ස්චේන්ජ් කරලා ගන්න තියෙන ඒවා ස්ටේටස් පාරක් දැම්ම කොල්ලෝ. හදවතින්ම ආදරෙයි රෙස්පෙක්ට් බිග් රෙස්පෙක්ට් මචං කියන්න වචන නෑ ආදරෙයි. ඩොනේෂන් මුකුත් එපා කිසිම දෙයක් එපා ලයිව් ස්ට්‍රීම් එක අතල්ලන් ෂෙයා පාරක් දාලා ලයිව් එක බලාගෙන ඉන්න එච්චරයි. සත පහක ඩොනේෂන් එකක් මුකුත්ම එපා මචං හරිද? බොක්කෙම්ම කියන්නේ හරිද? බලමු රෑන්ක් ටෝකන් වලට මචං මොනවද එක්ස්චේන්ජ් කරලා ගන්න තියෙන්නේ කියලා. රෑන්ක් ටෝකන් වලට මචං දීලා තියෙනවා මේක දවස් 60යිද බං තියෙන්නේ. අයියෝ බං කක්කිනේවා. ඒක වයි කරොත් ඉතින් 20ක් ගත්ත හැකි කාඩ් 20ක් කියන්නේ කාඩ් 20ක් ගත්ත හැකි මොන කාඩ් ඉස්සද්ද? සෝරි මං ට්‍රැක බෑන්න මේ කිට් එක දවස් 60යි තියෙන්නේ. ඔව් ඕක දවස් 60යි තියෙන අඩෝ වැඩක් නෑනේ බං ඉතින්. ඈවා ඕක ගත්ත වැඩක් නෑ ඔය දවස් 60යි තියෙන අරගෙන දාමු. ගන්න නිගමට හරි පමණට වුණොත් බං මොකටද කියලා අරගෙන දානවා මචං. නිකමට හරි පර්මනන්ට් වුණොත් කියලා අරගෙන දැම්මා. මේ ගෝල් මේ වුණාට ඊට පස්සේ බලමු මචං මේ FF ටෝකන් වලට මොනවද දීලා තියෙන්නේ කියලා. FF ටෝකන් වලටත් මචං මේ මොකක් හරි දීලා තියෙනවා හරිද? මේ ඔක්කොම අරගෙන දාමු මචං. මේ කලෙක්ෂන් වැඩි වෙනවනේ බං. මේ ඔක්කොම අරගෙන දාලා තියාගමු මචං. කලෙක්ෂන් වැඩි වෙනවනේ බං. ටෝකන් සෙට් එක මරන් දාලා තියාගමු. එල ඒ ටිකත් ගත්තා. ෆ්‍රැග්මන්ට් නව වැඩන්න. මැජික් කියුබ් වලට මොනවද දීලා තියෙන්නේ කියවනවද? අම්මට මේ මොකද්ද බං? මේකත් මැජික් කියුබ් වලට දීලා මේක ගමු. කලෙක්ෂන් වැඩි වෙනවනේ බං. මැජික් කියුබ් 36ක් තියෙනවා බං කඩට. හරි. ඒ මැජික් කියුබ් වලට බං තිබ්බ ටිකමද බං? මාරු වෙලාද? 4ක් විතර ඇවිල්ලානේ. බලමු ෆැෂන් වල. අම්මට ෆැෂන් වල මචං අලුත් බණ්ඩල් දෙයක් දාලා තියෙනවා. ඒ දෙකත් අරගෙන දාමු. ඒකත් අරගෙන දාමු මචං. මොක කලෙක්ෂන් වැඩි වෙනවා හරිද? ඒ දෙක අරන් දාමු මචං. කලෙක්ෂන් වැඩි වෙනවා. ඊට පස්සේ මචං මෙන්න කොණ්ඩ මොකක් හරි දින ඒවන වැඩක් නැහැ. ඒ gift store එකේ මොනවා හරි ආවිල්ලා තියෙනවා කියන පොට්ටක් බලමු. මේ අඩෝ ස්ටෝ එකේ තියෙන ඔක්කොම තියෙනවා බම් මේකේ. මේවා අරන් දාන්න ඕනේ. ඒ ටික අපි ලයිව් එකක් දාලා ගන්න ඔව් බං ඔක්කොම වගේ තියෙනවා බං. මේ වෙපන් එහෙම. මේ ඔක්කොම තියෙනවා බං. සුපීනේ. බොයිස් වෙන මොනවද අලුත් වෙලා තියෙන්නේ? ඔයාලා දන්න දේවල් කියන්න බලන්න. ඒ සුබ ඔය කැරක්ටර් එක කොහෙන්ද බං ගත්තේ?
ඒක ෆ්‍රී දුන්නේ බං අර ඉවෙන්ට් වල තව මොනවද බන් තියෙන්නේ ලැබ් එක බලපන් ලැබ් එක බලමු ලැබ් එකේ මොකක්ද වෙලා තියෙන්නේ මේක හරි 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 මේක කියන්නේ SP බහින තියෙන බං අර එනිමියා ගාව අලුත් ටියෝ බන්ඩල් එකක් අද මේ එන්න නෑ බලන්න ලැබ් එකට ගිහිල්ලා අරකට දාන්න ලෙජෙන්ඩරි අවුට්ෆිට් එක කොහෙද ලැබ් එකට ගියා ඔව් ලෙජෙන්ඩරි legendary අවුට්ෆිට් එකේ තියෙන මුලින්ම අර කෝබ්‍රා නම් මොනන්ද ඒකේ පළවෙනිම එක බලන්න මේ හම්මට අප්ඩේට් එකෙන් ඉන්නේ ඒක අඩ ඒක නම් සෙට් නෑ බා එන කෙට්ටුයි බා ඒ ෂර්ට් එක පොඩ්ඩක් ඊයා නෑ ෂර්ට් එක පොඩ්ඩක් හොඳයි ඒක සෙට් නෑ බා මට නම් බල් ලස්සනම මචං M60 බොරු කියන්න ඕනේ නෑනේ ඕමින්ද YT පෑන්ට් එක බලමු අපි ට්‍රෙන්ඩ් එකේද ඒක තිබ්බේවා ඔව් ප්‍රයිම් මිනිස්ටර් එකත් බලමු සම්පරයක් දියා අම්මට මේ අමුතු පාට YT පෑන්ට් එකක් එන්න තියෙනවා බා අපෝ ඒක නම් කක්කි කරලා බා අඩෝ ඒක නම් කක්කි කරලා ඔය මේ බලහන්කෝ ඈ බා ඒක කක්කි කරලා බා මේ ටික ආපු ටිකනේ මචං බලමු එන්න තියෙන සෙට් එක බලමු මෙන්න මේකයි එන්න තියෙනවා අම්මට ඒක නම් බන් ටිකක් ලුක් ඒක නම් නිකන් මේ මූණ ටිකක් ලුක් වගේ YouTube ඉන්න සෙට් එක subscribe button එක touch කරගෙන යන්න ටච් පාරක් දාලා subscribe button එක touch කරලා මචං bell icon එක පොඩ්ඩක් click කරලා තියාගන්න අපි දිගටම live එක දාන්නේ මෙන්න මේ channel එකෙන් අම්මට මෙන්න මේ සෙට් එකත් එන්න තියෙ මෙන්න නෑ මේ ටික ආපු ටික අබ්බා ඒ ටික ආපු ටික තව මොනවද එන්න තියෙන්නේ එච්චරයි නේද බලන්න තියෙන්නේ අර ලැබ් එකේ කිට් චේන්ජ් වෙන එක දැක්කද කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ ලැබ් එක අර ලැබ් එකේ මොකක් ඇතුලේ තියෙන්නේ මොකක් ඇතුලේද ඔන්න අර ලෙජෙන්ඩරි මොකද තියෙන්නේ අල ලෙජෙන්ඩරි අවුට්ෆිට්ද ඔව් ඒකේ කිට් එකේ චේන්ජ් වෙන එක බලන්න චේන්ජ් වෙන එකයි ඇනිමේෂන් එක අම්මට හුටු බා හිම ඒක වෝල් එකේම අර පේන්න එක වට අම්මට මේ නත්තලට එන සීන් එකක් තියෙන්නේ මේක සුද්දා මේක නත්තලට එන සීන් එකක් තියෙන්නේවා අම්මට මෙඩිකිට් එක ගන්න අමුතු විදියකට කියපන්කෝ අම්මට මේ ජනෙල් වලින් පයින් විදිය මචං මේ අර ටයර් වලින් පයින් ලුක් විදිය චේන්ජර් එක බලන්නකො කොහෙද බං ලුක් චේන්ජ් එක තියෙන්නේ උඩ මේක චේන්ජ් ලුක් චේන්ජ් එක ඔව් මම ඒක දැක්ක ඒක බලුවා ලුක් චේන්ජ් දෙකක් තියෙනවා ලුක් චේන්ජ් දෙකක් තියෙනවා ඔව් ලුක් චේන්ජ් දෙක බැලුවා නේද ඒක වාසියක් නේ බං කලර්ස් මාරු කරගන්නත් පුළුවන් මං කැමති කලර් එක නෑ නිලු රත් විතරද කොහෙද අලුත් අප්ඩේට් එකෙන් බම් මේ වැඩ කිට ගොඩක් දාලා නේවා මේ අඩෝ ගන්න බා 1489යි වා තව ගන්න 11යි යකෝනේ 1500 ප්ලස් කරන්න ෂර්ට් 1543යි හැලෝ